ඉදිරියට ලැබෙන බොහොම වාසනාවන්ත මාසයක් මංගල මාසය. මංගල මාසයේ සුබ නැසතින් ලස්සන මනාලියක් වෙන්න සූදානම් වන ඔබව තව තවත් සුන්දර කරන්න ප්‍රේමසිරි හේවා වසන් මහතා සූදානම්. අද සිරිමැදුර වැඩසටහන තුළින් ඔබට අපි සුන්දර මනාලියක් හැඩ ගන්නන හැටි තමයි පැහැදිලි කරන්න සූදානම්. ඔබ දන්නවා දැන් මේ අවුරුද්දත් එක්ක ඊළඟට තියෙන්නේ මංගල මාසෙ, මැයි මාසෙ, ඊළඟට ජූනි මාසෙ. මේ මාස දෙකේම සුන්දර මනාලියන් දොරට වඩින කාලේ. ඉතින් මං හිතනවා අපි හැමදාම මනාලියන් ගැන කතා කරනවා මිසක් මනාලියගේ පසුදා ගමන ගැන වැඩි කතා කරන්නේ නැහැ කියන එක. අද අපි මේ ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ මනාලියගේ පසුදා ගමන පිළිබඳව කොහොමද මේ මනාලිය හැඩවෙන්නේ කියන එක පිළිබඳව විස්තර කරන්න. ඇය හැඩ වෙලා තියෙන්නේ උඩරට සම්ප්‍රදානුකූල මනමාලියෙක් විදිහට. හැබැයි පළඳලා තියෙන ආභරණ කට්ටලේ නම් ඉන්දියානු ආභරණ කට්ටලයක්. ඒක කියන්නම අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා අපි මනාලියක් හැඩගැන්වීමේදී ඇගේ සිතෙන්ගේ පෙරදී ඇගේ ආසාවන් අනුව අපි මනාලිය හැඩගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා විශේෂයෙන් පළවෙනි දවසට ඉන්දියානු විලාසිතාවක් හෝ උඩරට විලාසිතාවක් ඇඳහම දෙවෙනි දවසට මෙවැනි විලාසිතාවක් කරන්න නිදහසක් තියෙනවා. මනාලියක් හැඩගැන්වීමේදී අපි තුල හොඳ අවබෝධයක් තියෙනවා. ඇගේ ලස්සන ඉස්මතු වෙන විදිහට මේ මනාලිය හැඩගන්නන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ඇගේ සම ගැන, විශේෂයෙන් කොණ්ඩේ ගැන, ඒ වගේම අඳින ඇඳුම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඒ අනුව තමයි මොකද තවම අපේ රටේ සම්ප්‍රදානුකූල චාරිත්‍රයක් තියෙනවා පසුදා ගමන සඳහා රතු පාට ඇඳීම අවශ්‍යයි කියන එක විශේෂයෙන් දෙමව්පියන් තුල. ඉතින් රූපලාවන්‍ය ශිල්පීන් විදිහට අපිත් ඒ අනුගමනය කළා, ඒකට අපි ගරු කළා. අපි මනාලියගේ ඇඳුම් තෝරා ගැනීමේදී මේ වර්ණය තෝරා ගැනීම ඉතාමත්ම හොඳින් කළ යුතු වෙනවා. අද දවසේ අපි තිලින්ද තෝරාගෙන තියෙන්නේ ඒ වර්ණය. ඒ වර්ණෙත් එක්කම මම හිතන්නේ පසුදා ගමනේදී ඇගේ සුන්දරත්වය ගොඩාක් ඉස්මතු කරන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් අපි ඔසරිය කොණ්ඩ මෝස්තරය ගැන කියන්න අවශ්‍ය වෙනවා. කොණ්ඩ මෝස්තරය සාමාන්‍යයෙන් බෙල්ලට බැඳි කොණ්ඩ මෝස්තරයක් තියෙන්නේ. අපි පිච්ච වැලක් තමයි කොණ්ඩේට උපයෝග කරගෙන තියෙන්නේ. හැබැයි ඒක ඇඳුමේ වර්ණයට වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් හරි ලේසි, හරි පහසුයි කරගන්න. ඉතින් මල් කලඹත් ඉතාමත්ම පොඩි මල් කලඹක් තියෙන්නේ. මොකද ආභරණ කට්ටලේ මාල 7ක් දාලා තියෙන නිසා ලොකු මල් කලඹක් දුන්නොත් එම මේ මාල ටික පේන්නේ නැහැ. ඒ නිසා පොඩි මල් කලඹක් දීම තුළින් ඒ ආභරණ කට්ටලෙත් හොඳට පේනවා. මේ හැම එකක් එක්කම විශේෂයෙන් මනාලියගේ මේකප් එක ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා. මොකද අපි කොච්චර ලස්සනට ඇඳුවට නැහැ මේකප් එක ලස්සනට තියෙන්න අවශ්‍යයි. ලස්සනට විතරක් නෙමේ ගොඩාක් වෙලා මේ මේකප් එක රඳා පවතිනවා. මොකද මනාලිය ඡායාරූප වල පෙනී සිටිනවා, නෑදෑයන් හමු වෙනවා. අවම වශයෙන් පැය 8ක්වත් මේ මේකප් එක රඳා පවතින්න අවශ්‍ය වෙනවා. ඒ නිසා නිවැරදි මේකප් එකක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ මනාලිය මේකප් කිරීමේදී S2 මේකප් කිරීම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. මොකද කොච්චර කතා කරන තැනැත්තියක් වුණත් කතා කරන්නේ S2කින්. ඒ නිසා ඇගේ අයි මේකප් එක ඉතාමත්ම ලස්සනට කරන්න අවශ්‍ය වෙනවා. මෙසේ කිරීම තුළින් ඇය සුන්දර මනාලියක් කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම හිතනවා මැයි ජූන් වල ඉන්න ඔබගේ විවාහ මංගල උත්සවයේ පසුදා ගමනට මේ මනාලිය දැකීමෙන් ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
फिर न हवाएं होंगी इतनी बेशरम,